හායි කොහොමද ඉතින් ඔන්න අදත් අරගෙන ආවා සුපිරි ඊමනි කන්ටෙන්ට් එකක්. ඉතින් මේකෙදි ඔයාලට කිසිම මුදලක් ආයෝජනය කරන්නවත් රෙෆරල් හොයන්නවත් ඒ වගේ කිසිම දෙයක් නෑ. ඔයාලට තියෙන්නේ වගේ අතේ තියෙන ෆෝන් එකෙන් ටයිප් කරලා මුදල් earn කරන්න. ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ? මොකද්ද මේ සයිට් එක? ඒ වගේම මොකද්ද මේ ඇප් එක කියලා අද කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ ඇති රත් පාට subscribe button එක click කරලා ඊළඟ ඉන්න bell icon එක තෝල් දාලා තියා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා කවුරුද දන්නව ඔයාලගේ Binance app එක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි Binance app එකෙන් තමයි type කරලා මුදල් earn කරන්න කියලා. ඉතින් Binance කියපු ගමන් බය වෙන්න එපා. මොකද මේකට කිසිම මුදලක් ඔයාලට ඉන්වෙස්ට් කරන්න දෙයක් නැහැ. ඉතින් සම්පූර්ණයෙන්ම ෆ්‍රී තමයි මේකට කරන්න නොමිලේ මේකේ වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේ වගේ type කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට type කරලා තියෙනවා. මෙන්න මේ වලට ඔයා දන්නේ නැතුණාට මේ කට්ටියට මුදල් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේ වැඩෙන් මුදල් earn කරන්න කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි ඉතින් ඔයාගේ Binance app එක open කරගෙන more කියලා option එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අන්න ඒකට ගිහිල්ලා search bar එකට යන්න. ඉතින් search bar එකේ ඔයා මෙන්න මේ විදිහට SQ කියලා search කරගන්න. ඉතින් SQ කියලා search කරගෙන උඩින් මෙන පළවෙනි result එක මෙන්න මේ විදිහට click එකක් දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට click එකක් දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් post වගේ දේවල් තියෙනවා. ඔයා dashboard එකේ දැක්කා වගේම ඉතින් ඔයා මේ වගේ තියෙන හැම post එකකටම මුදල් earn කරන්න හැකියාව Binance එකකින් දීලා තියෙනවා. ඉතින් කොහොමද මේ වැඩේ කරන්න කියලා මම කියලා දෙන්නම්. ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම Binance app එකක් නැත්නම් ඔයාට මම පහලින් link එක දාලා තියන්නම් Binance account එකක් හරි විදිහට create කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට profile icon එකක් තියෙනවා මේ option තුනෙන් යට තියෙන. ඉතින් ඒ profile icon එක ඉබ්බුවට පස්සේ මෙන්න මේ විදිහට ඔයා මුලින්ම ගෙනින්න මෙන්න මේ විදිහට ඔයා පොඩ්ඩක් guide කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට තියෙන්නේ next කරන්න. එහෙම නැත්නම් skip කරලා දාන්න මේක. හරි ඒ ටික ඒ විදිහට කරගත්තට පස්සේ ඔයාලට තියෙන වගේ profile icon එක profile එක පොඩ්ඩක් edit කරගන්න. profile picture එකක් වගේ දාලා අන්න ඒ වගේ දෙයක් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට profile එක උඩ එකපාරක් ක්ලික් කරගන්න අර ඊතලයක් තියෙන තැන. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ profile එක edit කරන්න තැනකට ඔයාව අරගෙන එනවා. ඉතින් මෙන්න මේ විදිහට එක එක දේවල් enable කරන්නද කියලා හයි. ඉතින් ඔයාලා කැමති නම් මේවා enable කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ profile එකේ නම් මගේ නම විතරයි දැනට තියෙන. ඉතින් ඔයාලට පුළුවන් මේකෙදි logo එකක් වගේ දේවල් add කරලා ඒ වගේම ඔයාගේ නම කැමති විදිහකට වෙනස් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ නම ඒ වගේ දේවල් වෙනස් කරලා ප්‍රොෆයිල් අයිකන් එකක් වගේ ඇඩ් කරලා ප්‍රොෆෙෂනල් විදිහට ඔයාගේ account එක හදාගන්න. ඉතින් ඒ වගේම බයෝ එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඒ ටික එඩිට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී මෙන්න මෙතන තියෙන කෙරෝලෙම ඔප්ෂන් එක උඩම කෙරෝලෙම තියෙන ඔප්ෂන් එක එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අන්න එතන එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ වගේ තැනකට ලෝඩ් වෙලා යනවා. ඉතින් මේ විදිහට මේ වගේ තැනකට ලෝඩ් වෙලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට ගියාට පස්සේ මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් to earn කියලා. ඉතින් මෙන්න මෙතනදී මගේ නම් මෙතනදී apply වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට sign up වෙන්න වෙයි. ඉතින් sign up කියලා දුන්නාට පස්සේ ඔයා ඔටෝම මෙන්න මේ විදිහට මේකෙදි sign up වෙලා මෙන්න මේ විදිහට ටික් එක වැටේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට පහළට යනකොට තියෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ ඔප්ෂන් එක එකපාරක් ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනදී ඔයාලට මෙතනදී post create කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී උනත් post එකක් create කරලා දාන්න පුළුවන්. ඉතින් photos upload කරලා මෙන්න මේ විදිහට ඔයාලට post දාන්න පුළුවන්. ඉතින් hashtag භාවිතා කරන්න ඕනි අනිවාර්යයෙන්ම. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මොනවද වගේද post දාන්න ඕනි කියලා. ඉතින් ඔයාලට මේකෙදි chat GPT පාවිච්චි කරන්න පුළුවන්. market එක analyze කරලා ඉදිරියේදී මොනවා වෙයිද කියලා ඔයාලට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මාකට් එක ඇනලයිස් කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට
ඉදිරියේදී මොනවද වෙන්නේ ඒ වගේ යම්කිසි මෙන්න මේ විදිහට මෙහෙම දෙයක් වෙයි ඉදිරියේ BTC මෙන්න මෙච්චර ගානකට යයි වගේ ඇනලයිස් එකක් ගහලා හරි එහෙම නැත්නම් මෙන්න මේ විදිහට පෝස්ට් එකක් ක්‍රියේට් කරලා ඒකෙන් මුදලක් earn කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් චුට්ටක් බැක් වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේක ක්‍රියේට් කරගන්න ලේසිම ක්‍රමයක්. ඉතින් මම චුට්ටක් මෙතනින් බැක් වෙලා ගිහිල්ලා ඉවරලා මුල් ඉන්ටර්ෆේස් එකට යනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ හැම ඔක්කොගෙම මම බැක් වෙනවා මේ විදිහට. ඉතින් මේ විදිහට බැක් වෙලා නැවතත් අර මුලින්ම අපි ආපු මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට යනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ප්ලස් අයිකන් එකක් වගේ තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පෝස්ට් ආටිකල් ඒ වගේම වීඩියෝස් දාන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ කැමති ආටිකල් එකක් දාන්න. ඉතින් මේකෙදී ඔයාලට කැමති විදියකට ඔයාලට මෙන්න මේ ඔයා Binance එකේ දැකලා තියෙන වගේ ඔයා ට්‍රේඩ් කරන දේවල් ඔයා ප්‍රොෆිට් අරවා මේව ප්‍රොෆිට් කාඩ් ඕනම දෙයක් මේ ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙදී මෙන්න මේ විදිහට ඔයාලට ටයිටල් එකක් දාලා ඔයාලට කැමති විදිහකට ඕනේ පෝස්ට් එකක් මේකෙදී ෂෙයා කරන්න පුළුවන් Binance cryptocurrency වලට අදාළ දේවල්. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ ඔයා දාන පෝස්ට් වලට මුදල් හම්බෙන්නේ කියලා. ඉතින් ඔයා දැකලා ඇති ඕන තරම් මෙන්න මේ විදිහට අනිවාර්යෙන්ම අර BTC එක අප් ඩවුන් කියලා ඉවල නිකන් හෑෂ්ටැග් එකක් වගේ හැම පෝස්ට් එකකම තියෙනවා ඒ අදාළ කොයින් එක. ඉතින් ඒ කොයින් එකට අදාළ පෝස්ට් එකක් දැම්මහම මේ විදිහට ඒ විදිහට BTC කොයින් එක එතනින් ක්ලික් කරාට පස්සේ මාකට් එකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා ඒ දාලා තියෙන පෝස්ට් එකට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ක්ලික් කරලා මාකට් එකට ගියොත් ගිහිල්ලා ඉවරලා ට්‍රේඩ් එකක් ගත්තොත් ඩොලර් 1000ක් ගත්ත කියලා හිතන්නකෝ. ඔයාට කමිෂන් එක විදිහට 120ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඩොලර් 200ක මුදලක් ඔයාට කමිෂන් එකක් විදිහට මේගොල්ලෝ මේකෙදි ගෙවනවා කියලා තියෙනවා. ඉතින් ඔයාට ඉතින් කිසිම ලොකු මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ ඔයා එක් මාකට් එකක් ඇනලයිස් කරනවා නම් ඒ වගේ දෙයක් කරලා ඔයාට මෙන්න මේ විදිහට පෝස්ට් එකක් ක්‍රියේට් කරන්න. ඉතින් ක්‍රියේට් කරලා තිබිලා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒ කියන්නේ ලංකාවේ කට්ටිය විතරක් නෙමෙයි Binance එකට එන්නේ. ඉතින් ලෝකෙම කට්ටිය එනවා. ලෝකෙ ලක්ෂ ගාණක් මිනිස්සු Binance app එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම මේකෙදි හොඳ මුදලක් earn කරගන්න පුළුවන්. ඔයා මේකේ පොඩ්ඩක් මහන්සිලා වැඩ කරොත්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බාන් ෂෙයා කරන්න. තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු.